ආයිබෝවන් අද ඉංග්‍රීසි පාඩමට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපේ පාඩම තමයි singular and plural nouns. ඒ කියන්නේ ඒකවචන හා බහුවචන නාමපද. සාමාන්‍යයෙන් singular noun එකකට s එකක් එකතු කළාම ඒක plural වෙනවා කියලා අපි දන්නවා. උදාහරණ විදිහට pen pens, cat cats අන්න ඒ වගේ. නමුත් හැම singular noun එකකටම s එකක් එකතු කළාම ඒක plural වෙන්නේ නැහැ. singular noun එකක් plural වෙන්න බලපාන රීති ගොඩක් තියෙනවා. ඉතින් දැන් අපි බලමු ඒ මොනවද කියලා. singular නාමපදයක් plural කරන විට ඒ නාමපදයේ ඉවර වෙලා තියෙන්නේ x, sh, ss හෝ ch වලින් නම් ඒ නාමපදයේ බහුවචන කිරීමට අපි ඒ වචනය අගට es එකතු කරන්න ඕනි. Nouns ends in the letters x, sh, ss or ch. Add es to the end. For example, box, boxes, grass, grasses, brush, brushes, branch, branches, like that. singular noun එක ඉවර වෙන්නේ ඕ අකුරෙන් නම් ඒ නාමපදයේ බහුවචන කිරීමට අපි ඒ නාමපදයේ අගට es එකතු කරන්න ඕනි. උදාහරණ විදිහට tomato, tomatoes, potato, potatoes අන්න ඒ වගේ. ඒ අවස්ථාවට අමතරව nouns තියෙනවා ඕ වලින් අවසන් වුණාට es එකතු කරන්නේ නැහැ. s විතරයි එකතු කරන්නේ. ළඟට when the nouns ends in y, remove the y and add ies to the end. නාමපදයේ ඉවර වෙන්නේ y අකුරෙන් නම් අපි y ඉවත් කර ies එකතු කරනවා. As example, city, cities, baby, babies, lorry, lorries, story, stories අන්න ඒ විදිහට. ඊට පස්සේ when the noun ends in y, if the letter preceding y is one of the word I, a, e, I, o, u, add s to the end. නාමපදයක් y වලින් ඉවර වෙලා ඒ නාමපදයට කලින් අකුර vowel එකක් නම් ඒ කියන්නේ a, e, I, o, u අකුරු වලින් එකක් නම් අපි ඒ නාමපදයකට එකතු කරන්නේ s එකක් විතරයි. As example, boy, boys, monkey, monkeys, key, keys අන්න ඒ වගේ. ඊළඟට nouns ends in the letters f or fe. Remove them and add ives to the end. noun එකක් ඉවර වෙන්නේ f වලින් හරි fe වලින් හරි නම් අපි f හරි fe හරි අකුරු ඉවත් කරලා add කරන්න ඕනේ ves. එතකොට ඒ නාමපදය බහුවචන නාමපදයක් වෙනවා. As example, wife, wives, knife, knives අන්න ඒ වගේ. ඊට පස්සේ අපි අර මුලින් ඕ අකුර ගැන කතා කළා වගේ මේකෙත් සමහර නාමපද තියෙනවා f හෝ fe වලින් ඉවර වුණාට අපි ves එකතු කරන්නේ නැහැ. s අකුරක් විතරයි එකතු කරන්නේ. Some plurals are different from their singulars. singular නාමපද plural නාමපද වලට හාත්පසින්ම වෙනස්. එහෙම නාමපදක් තියෙනවා. ඒවට උදාහරණ විදිහට mouse, mice, man, man, tooth, teeth පෙන්වන්න පුළුවන්. ඊළඟට සමහර වෙලාවට singular and plural නාමපද සමානයි. dear, dear, sheep, sheep අන්න ඒ වගේ. සමහර නාමපද තියෙන්නේ ඒවා බහුවචන වගේ. ඒත් ඒවා එකවචන නාමපද. Some nouns look like plurals but they are singulars. As examples, trousers, a pair of trousers, scissors, a pair of scissors. Like that. සමහර නාමපද තියෙනවා ඒවා join words. When there are some join words. As example, mother-in-law. mother-in-law කියන එක plural කරන්න mother කියන වචනය අගට s අකුරක් එකතු කරලා mothers-in-law කියලා ගත්තාම ඒක plural වෙනවා. ඊළඟට step father. step
father කියන එකේ father කියන වචනය අගට s අකුරක් එකතු කරාම ඒක බහුවචන වෙනවා. step fathers. අන්න ඒ විදිහට. ඒ වගේම තවත් දෙයක් තමයි නාමපද සිංගුලර් විදිහට තියෙන විට ඒකේ තේරුමයි ප්ලූරල් විදිහට තියෙන විට ඒකේ තේරුමයි හාත්පසින්ම වෙනස් අවස්ථා තියෙනවා. ඒව තමයි glass glasses, force forces අන්න ඒ වගේ. ඉතින් අද පාඩම අපි මෙතනින් අවසන් කරනවා. අපි හමු වෙමු ඊළඟ පාඩමේ. ඔයාලා හැමෝටම සුබ දවසක්. Thank you.